සෞදි රටේ බෝනස් එකක් හිමි වෙනවා සෞදි ගෘහසේවිකාවන්ට ඒ වගේම රියදුරන්ට කියලා මේ හැමතැනම කතා වෙනවා. ඉතින් මටත් දැනගන්න ඕනේ කවුද කිව්වේ එහෙම කතාවක්. සෞදි රටේ බෝනස් මුදලක් ලබා දෙන්න ඕනේ හාම්පුතු විසින් කියලා කවුද කිව්වේ? සෞදි තානාපති කාර්යාලයෙන් කිව්වද? මම නම් දැක්කේ නැහැ කොතනවත් සෞදි තානාපති කාර්යාලයෙන් ඒ වගේ දෙයක් කියනවා. එතකොට මේ එහෙනම් අර පෞගිය දවස්වල මොකද්ද? පෞගිය දවස්වල කියපු දේ ඕගොල්ලන් හරි හැටි අවබෝධයට ගත්ත නැති නිසා තමයි දැන් මේ ගැටලුකාරී තත්වයක් පවතින්නේ. එතකොට ඕගොල්ලන් දැක්කේ ඒකම විතරද? ඒක බෝනස් එකක් නෙවෙයි. බෝනස් දීමනාව දෙන්නේ ලාභ ලබන ආයතන. එතකොට මේ ගෘහස්ත කියලා කියනකොට ගෘහස්ත ගෘහසේවිකාවන් ඒ වගේම රියදුරන්. ඒගොල්ලෝ සේවය කරන්නේ ලාභ ලබන ආයතන වලද? නෑ. ඒගොල්ලෝ සේවය කරන්නේ නිවසක. එතකොට නිවස ඇවිල්ලා මේ ලාභ ලබන ආයතනයක්ද? නෑ. එහෙනම් කොහොමද මේ බෝනස් ගෙවන්නේ? එහෙම නීතියක් තියෙනවද කොහේ හරි මේ ලෝකේ කොහේ හරි රටක එහෙම තියෙනවද? නෑ. එහෙනම් සෞදි තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු නිවේදනයේ මොකද්ද කියවෙන්නේ? කියවෙන්නේ අවුරුදු 2 ඉවර වෙලා නැවත තම මව්බිම බලා පිටත් වෙලා මාසයක් නිවාඩු කාලය ගත කරලා නැවත මේ සෞදි රට පැමිණෙන අයවලුන්ට නිවාඩු වැටුපක් තියෙනවා. ඒක නීතිගත කරලා තින්නේ. නැතිනම් යන්නේ නැහැ. අවුරුදු 2 ඉවරයි යන්නේ නැහැ. එහෙනම් ඔව් නිවාඩු වැටුප හිමි වෙනවා. හොඳට බලන්න බෝනස් එකක් ගැන කියලා නැහැ. live pay කියලා තින්නේ. ඒ කියන්නේ නිවාඩු වැටුපක් කියන එක තින්නේ බෝනස් කියන එකක් නැහැ. ඉතින් ඔයාලට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අන්න ඒකයි තියෙන්නේ මෙතන ලොකුම ගැටලුව. ඉතින් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිංහලෙන්, දමිළ භාෂාවෙන්, ඉංග්‍රීසියෙන් තානාපති කාර්යාල නිකුත් කරපු නිවේදනයේ ඕගොල්ලන්ට අවබෝධයට ගන්න බැරි ඔයාලා මේ සෞදි රටේ හාම්පුතු අරාබි භාෂාවෙන් කියන දේවල් අවබෝධයට ගනීද? ගොඩක් අයවලට ප්‍රශ්න තියෙන ඒ ගෙවල් වල මේ ප්‍රශ්න මතුවෙන්නේත් මෙහෙමද? ඒගොල්ලන් කියන දේ නෙවෙයිද ඕගොල්ලන්ට ඕගොල්ලන් අවබෝධයට ගන්නේ. මේ සිංහලෙන් දමිළ භාෂාවෙන් කියපු දේ තේරෙන්නේ නැත්තම් නේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේක කියන්නේ ඕගොල්ලන්ට යමක් පැහැදිලි කරන්න. එතකොට මේ බෝනස් කතාව කවුද කියන්නේ? බෝනස් කතාව කියන්නේ කුවේට් වල ඉන්න සමහරක් YouTube කාරයෝ නේ. එතකොට මේ දැන් මෙන්න මේ ඔයාලා මේ සෞදි රටේ මේ ඔයාලා හිතන් ඉන්නවා මේ සෞදි රටේ මේ සෞදි තානාපති කාර්යාලයෙන් මේ හිතුමතේට මේ ඒගොල්ලන්ට හිතුණා මේ වගේ දෙයක් කියන්න ඒගොල්ලන් ලියලා ඒගොල්ලන්ගේ මේ Facebook පිටුවේ පළ කරා. එහෙමද? නෑ. ඒගොල්ලන් සාකච්ඡා කරලා අදාළ පාර්ශවයන් එක්ක නේ මේගොල්ලන් මේක නීතිගත කරලා තින්නේ. එතකොට මේක ඕගොල්ලන් දැන් ඉල්ලපු ගමන් දැන් හරි දැන් ඕගොල්ලෝ හාම්පුතුට කියන්නේ යන්නේ දැන් මේ තානාපති කාර්යාලයෙන් මේ අපිට බෝනස් දෙන්න ඕන කියලා තින්නේ කියලා ඕගොල්ලන් හාම්පුතු එක්ක ගැටෙන්න යනවා. ඒ කියන්නේ හාම්පුතු බෝනස් කියන එකක් ඒගොල්ලන්ගේ අලුමාරි වල දාලා මේ වහලා තියලා තියෙන ටක් ගාලා ඕගොල්ලන්ට අරන් දෙන්න නෑ. බෝනස් එකක් නැතිකොට ඒගොල්ලන්ගේ අල්මාරි වල තියෙන විදියකුත් නෑ. එහෙනම් මේක දෙන්න ඕගොල්ලන් අවුරුදු 2 පාඩුවේ ඕගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න. කලබල වෙන්න එපා. පාඩුවේ වැඩ ටික කරගෙන ගිහිල්ලා අවුරුදු 2 ඉවර වෙනකොට මම කිව්වා මේ මීට කලින් වීඩියෝ එකේ දැන් මේ අවුරුද්ද කැදගෙන යන්නේ ඒගොල්ලන්ගේ වාරිය. මොකද ඒගොල්ලන් මුදල් වීදම් කරලා ඕගොල්ලන් අරන් තිනවා. ඕගොල්ලන් ඇවිල්ලා තින්නේ පරණ සේවා ගිවිසුමට. පරණ සේවා ගිවිසුමේ මේ නිවාඩු වැටුප ගැන කියලා නැහැ. නේ? එතකොට ඒක මින් ඉදිරියට මේ සෞදි රටේ ඉන්න අයවලුන්ගේ මේ සේවා ගිවිසුමට මේව ඇතුළත් වෙනවා. එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒව දැනගෙනම තමයි හාම්පුතු ඕගොල්ලෝගේ ගන්නෙ. මොකද සේවා ගිවිසුමට ඇතුල් වෙනවනේ නේ. තානාපති කාර්යාලයෙන් ඒ දේ කරනවා. දැන් මේ ඒජන්සි වලට දැනටම දැනුම් දීලා තියෙන්නේ නේ. එතකොට මේ දැන් එකපාරට ඕගොල්ලෝ කලබල වුණා කියලා හාම්පුතු දැනුවත් නැහැ. එතකොට ප්‍රශ්න මතුවෙනවා ගෙවල් වල. අවුරුදු 2 ඉවර වෙලා නැවත එන්නේ නැහැ. ඕගොල්ලෝ ලංකාවට යනවා. හම්බ වෙනවද? මේ වෙකේෂන් මනිය, live pay එක නිවාඩු වැටුප හම්බ වෙනවද? නෑ. ඇයි නැත්තේ? තානාපති කාර්යාලයෙන් පැහැදිලිව කියලා තියෙනවා අවුරුදු 2 ඉවර වෙලා ලංකාවට යනවනේ ඒව ලැබෙන්නේ නෑ. ඇයි? ඕගොල්ලන් පරණ සේවා ගිවිසුමට ඇවිල්ලා තින්නේ. නේ? එතකොට එහෙනම් අවුරුදු 4ක් ඉඳලා
එක්සිට් යනවා නම් ඒ කියන්නේ නොඑන්න යනවා නම් ඕගොල්ලන්ට ඒක ලබා දෙන්න පුළුවන්. දැන් මේ ඕගොල්ලන් අවුරුදු 4ට ආසන්න කාලයක ඉන්නවා නම් අවුරුදු 4කට ආසන්න කාල සීමාවක ඉන්නවා. එහෙනම් ඕගොල්ලන් හාම්පුත් දැනුවත් කරන්න පුළුවන්. මේ තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කරලා තිනවා. මේ නීතිගත කරලා තිනවා. මෙන්න මේකේ තියෙනවා අවුරුදු 4 ඉවර වෙලා ලංකාවට එක්සිට් යනවා නම් අපට මාසක වැටුපක් දෙන්න ඕනේ නිවාඩු වැටුප හැටියට. මොකද ඕගොල්ලන් එක දිගට ආවේ අවුරුදු දෙකේ සේවා ගිවිසුමට තවත් වැඩිපුර අවුරුද්දක් ඇදලා තිනවා. ඒක දෙන්න ඕනේ. ඒක හරි. එතකොට දැන් මේක මෙන්න මෙහෙම පැහැදිලිව තියෙද්දි ඕගොල්ලන්ගේ කලබල. දැන් මෙතන මේ වෙකේෂන් මනියක් නිවාඩු වැටුපක් ලිව් පේ එකක් මේ ඔක්කොම එකයි. හොඳේ මේ බෝනස් නෙවෙයි. මේ බෝනස් එක ඒ වගේ පාරිතෝෂික දීමනාව කියලා කියන්නේ ඒක වෙන එකක්. හොඳේ පාරිතෝෂික දීමනාව කියන්නේ ක්‍රෙටිවිටි මේ දීමනාවක්. එතකොට බෝනස් කියන්නේ ඒකත් ඒ දෙකම ආදායම් ලබන ආයතන වල දෙන ඒවා. ඒවා මේ ගෘහ සේවිකාවන්ට ගෘහ රියදුරන්ට දෙන්න එහෙම නීතියක් නැහැ. කොහෙවත් නැහැ එහෙම එකක්. ඒක පටලවා ගන්න එපා. ඕගොල්ලන් මුලින්ම ඕගොල්ලන් ඇවිල්ලා ඕගොල්ලන්ගේ මේ මොලේ නිරවුල් කරගන්න. නේද? ඒක මේ කුවේට් වල සමහරක් අයවලුන් සමහරක් මේ නානලා මේගොල්ලන් තමයි මේවා මේ කරන්නේ. එතකොට අර තව දේවල් තියෙනවනේ. තව මේ නීතිමාලාවක් තියෙනව නේද? ඕගොල්ලන්ට හරි බැංකු ගිණුමක් විවෘත කරලා දෙන්න ඕනේ. නේ? ඒකට පඩිය බැර කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට දවසකට පැය 8ක විවේක කාලයක් දෙන්න ඕනේ. එතකොට සතියකට දවසක් නිවාඩුවක් දෙන්න ඕනේ. නේ? ඒව ඕගොල්ලෝ හාම්පුතු එක කතා කරලා හිමීට දෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තිනවා. දැන් අපි අරාබි භාෂාවෙන් අපේ මේ සෞදි සමූහයේ WhatsApp group එකේ දාලා තිනවා. ඉතින් ඕගොල්ලන් මේ සෞදි සමූහයේ WhatsApp group එකට මේ වෙනකොට අති විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඕගොල්ලන් තවමත් එකතු වෙලා නැත්තම් WhatsApp අංකයෙන් මේ වීඩියෝ එක පල්ලෙහායින් දාන්නම්. WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඕගොල්ලන් ඒකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් එතන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. ප්‍රශ්න දාගන්න එපා ගෙවල් ඇතුලේ. නේ? එතකොට අරව දැන් ඕගොල්ලන් මේ එතකොට තව තියෙනවා මේ ඕගොල්ලන්ට හාම්පුතාගේ නිවස ඇරෙන තැන්වල වැඩ ගන්න බෑ. ඒක නීති විරෝධී දෙයක් නේ. එතකොට ඒ වගේ නීති මාලාවක් සෞදි රියාද් තානාපති කාර්යාලය විසින් නිකුත් කරලා තියෙනවා. එතකොට ඒවා නැවත් මේ අලුතෙන් එන ගෘහ සේවිකාවන්ට ගෘහ රියදුරන්ගේ මේ සේවා ගිවිසුමට ඇතුල් වෙනවා. ඕගොල්ලෝ නැවත මෙන්න මේ වීඩියෝ එක ඕගොල්ලන් මේ ඉන්න ලංකාවට ඉන්න අයවලට යවන්න. ඕගොල්ලන් මේ සෞදි රට එනවනම් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් එන්න සූදානමින් ඉන්නවනම් මේ සේවා ගිවිසුමට ඕගොල්ලන් සේවා ගිවිසුම අනිවාර්යෙන් ඉල්ල ගන්න. අනිවාර්යෙන් මේ ඒජන්සි වල සේවා ගිවිසුම ඉල්ල ගන්න. ඒකේ බලන්න මෙන්න මේවා තියෙනවද කියනවා. ඒවා බලාගෙන අනිවාර්යෙන් එන්න. ඒක නැත්තම් ඒජන්සියෙන් අහන්න. එයි මේක නැත්තේ. මේව තියෙනවනේ දැන් නීතිය ක්‍රියාත්මක වෙලානේ තියෙන්නේ. එයි මේ සේවා ගිවිසුමේ මෙහෙම නැත්තේ. කියන එක ඕගොල්ලන් අනිවාර්යෙන් අහන්න ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා. එතකොට අතනත් නිරවුල් කරගන්න. එතකොට මේ නිවාඩු වැටුප හම්බෙන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි හම්බෙන්නේ. දැන් ඕගොල්ලන් ගෙදර ඉන්න ඕගොල්ලන් හිතන් ඉන්නවා දැන් මේ එකපාරටම අර කුවේට් වල ඉන්න මේ සමහරක් YouTube channel කාරයෝ කියන ඒවා ඇත්ත කියලා නැහැ. ඒගොල්ලන් මොනවා හරි බොරුවක් දාලා ඒගොල්ලන්ගේ YouTube channel ප්‍රමෝට් කරලා ඒකෙන් ඩොලර් හම්බ කරන පැත්තේ ඒගොල්ලන් ඉන්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඒගොල්ලන්ට හරි වැරදි අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕනේ ප්‍රශ්නයක් මතු කරලා ඒ ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් මතු කරලා ඒ ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් මතු කරගෙන ඒක ප්‍රශ්න වැලක් කරගෙන YouTube channel එක පවත්වාගෙන යන්න ඕන කියන අදහස තමයි ඒගොල්ලන් ඉන්නේ. ඒ නිසා ඕගොල්ලන් මෙන්න මේක හරියට තේරුම් ගන්න. දැන් මේ වැඩ කරගෙන යන ගෙදර එකපාරටම බෝනස් දෙන්නේ නැහැ. දෙන්න හාම්පුතුන්ට බෝනස් කිව්වහම මේ ඒගොල්ලන් බෝනස් කියන එක දන්නවා. ඒගොල්ලන් එහෙම දෙයක් නැහැ. බෝනස් කියන එක මේ කම්පැනි වල වැඩ කරන කට්ටියට තමයි බෝනස් තියන්නේ. ඔව් ඒක තමයි ඇත්තම කතාව. දැන් මේ මම දැක්ක ගොඩක් ගෘහ සේවකයන් කියලා තියෙන බෝනස් ඒ කම්පැනි වල වැඩ කර ඉතින් බෝනස් කියන්නේ ලාභ ලබන ආයතන වල දෙන එකක් නේ. නේ තානාපති කාර්යාලයෙන් කිව්වද ඕකට බෝනස් දෙන්න ඕන කියලා. එතකොට ග්‍රැටිවිටි මේ පාරිතෝෂික දීමනාව නේ ග්‍රැටිවිටි එක දෙන්න ඕන කියලා තියෙනවද? නැහැ. ඒක එහෙම ග්‍රැටිවිටි මේ මොකද්ද මේ පාරිතෝෂික දීමනාව බෝනස් එක ඒ වගේ දේවල් කියන්නේ කුවේට් වල ඉඳගෙන. ඒක සෞදි රට අදාළ වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන් එහෙම බලාගත්තු දෙන්නේ. කුවේට් තානාපති කාර්යාලය වගේ නිවේදන නිකුත් කරලා තියෙනවද නැද්ද? අපිට ඒක අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් සෞදි තානාපති කාර්යාලය ඒ වගේ දෙයක් නිවේදනය කරලා නැහැ. එතකොට මෙන්න මේක සෞදි තානාපති කාර්යාලය නිවේදනය කරපු නිවේදනය ඕගොල්ලන්ගේ හාම්පුතුන්ට දැන් දාන්න.
නේ අපි අරාබි භාෂාවලට ඒක පරිවර්තනය කරලා දාලා තියෙනවා Facebook පිටුවට ගිහලා බලන්න. ඒක ඕගොල්ලෝ කොපි කරලා අරගෙන ඕගොල්ලන්ගේ WhatsApp ඕගොල්ලන්ගේ හාම්පුතුගේ WhatsApp වලට දාන්න. මේ අලුත් නීතියක්. මේක දාන්න ඕන කවුද? මේක දාන්න ඕනේ අවුරුදු 2 ඉවර වෙලා ලංකාවට යන්නේ නැත්තම් AI වලු. නැත්තම් අවුරුදු 2 ඉවර වෙලා ලංකාවට ගිහිල්ලා නැවත එන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් AI වලු. එහෙනම් මේක දාන්න ඕනේ නැත්තේ කවුද? මේක දාන්න ඕනේ නැහැ කපිල්ගේ ෆෝන් එකට. අවුරුදු 2 ඉවර වෙලා ආයි මේ පැත්ත පළාතට එන්නේ නැත්තම් ඔයාලා ඒව දාන්න එපා. ඔයාලට වැඩක් නැහැ ඒක. මොකද ඔයාලට එහෙම දෙන්න ඕන කියන එකක් එතන ලියවිලා නැහැ. ඒව නීතිගත වෙලා නැහැ. අවුරුදු 2 ඉවර නම් ඔයාලා ලංකාවට යන්න පුළුවන්. නිවාඩු වැඩක් හම්බෙන්නේ නැහැ. දැන් පැහැදිලිද හැමෝටම? ස්තුති හැමෝටම.